සත්වයෝ දුකින් මිදෙත්වා සියලු සත්වයෝ නිරෝගී වෙත්වා. මෙතනින් එහා තමයි බස්නාහිර පළාත. දැන් අපි ඉන්නේ දකුණු පළාතේ. මේ පාලමේ එහා පැත්ත තමයි බස්නාහිර පළාතට අපි දැන් ඇතුල් වෙන්න හදන්නේ. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු මොකක්ද තාත්තා. මේ තින්නේ බෙන්තර ගඟ. දැන් අපි මෙතනින් ඇරෙව්වා වමට. ඔන්න එහෙනම් අපි ඉත්තපාන සෙට් එකෙන් තෙල් ගහගත්තා. අපි යනවා ඉස්සරහට. තාම ටිකක් ඉස්සරහට ගිහිල්ලා කියන්නම් අපි යන්නේ කොහෙද කියලා. අපි දැන් මතුගම නගරේ ඉන්නේ. නගරේ වටරවුමෙන් මංහත පැත්තට යනවා. පළුතර පැත්තට. දැන් අපි දවල් ආහාරය ගන්න තරස්සයි. මම නේනෝට කාලා කනවා වටලප්පා. පැත්තෙන් තින්නේ පළු බං. මාර්ගය නාට්ටුපාන මාර්ගය අපි දැන් ඉදිරියට ගමන් කරන්නේ. වම් අත පැත්තේ කරුක ගලා යනවා. අපි දැන් ගමන් කරන්නේ නාට්ටුපාන පාලම. ඔබට පේනවද? යටින් ගමන් කරන්නේ මොන ගඟද කියලා? අලු ගඟ යන
දැන් බැල්ල පිටිය හන්දියෙන් දකුණට දානවා ඈගල්ල ඔය මාර්ගයේ. දැන් අපි යනවා. තව අපිට අපේ ගමනාන්තය සඳහා ටික දුරයි අපි යන්න තියෙන්නේ. අපි යන ඉදිරියට. දානයක් දෙන්න එක සැරේ. ඒ වගේ 30. 9000ක 30. ඔන්න අපි දැන් ආවා ඕගොල්ලන්ට කිව්වේ නෑනේ අපි එන ස්ථානේ. මේ තින්නේ පොරණ දික්කේන පුර තියෙන බක්කුල මහසෑය. අපි ඒකට තමයි ආවේ. බලමු අපි ඉස්සරහට ගිහිල්ලා කොහොමද කියලා තත්ත්වය. ඉතිකල තින්නේ ගල්ලිගම්මේ ඥානන්ත ස්වාමීන් වහන්සේ බක්කුල මහසෑය නමින් ලංකාවේ තියෙන එකම විරස්ථානය තමයි මේක. රාතවාසී කියන්නේ රාතවාසී කියන්නේ අවුරුදු 108ක් වැඩි ඉඳලා තියෙනවා. සුවපත් ජීවිතයක් ගත කරලා ජීවිතය අවුරුදු 80ක් ගත කරලා පැවිදි ජීවිතය අවුරුදු 80ක් ගත කරලා තියෙනවා. බක්කුල මහරහතන් වහන්සේ පැවිදි වෙලා තියෙනවා. මේකේ තව විශේෂත්වයක් තියෙනවා. මෙතන ලෙඩ වුණු භික්ෂුන් වහන්සේලා ඉන්න වෙනම තියෙනවා හදලා. ඒකත් බලන්න යන්න පුළුවන් අපිට. ලෝ සතුන් හැම දුකින් මුදන්න මෙත් මග පෑදූ අමාමෑණි ගෞතම හිමි වඳිනිමි සාදු. පෙර පින් බලයෙන් හැමරෝ දුක් දහමින් පෙරදූ බක්කුල මහ සමිඳුන් සිහි කර නමදිමි සාදු. මේ උතුම් බල මහිම සිහි කර ඉදිවන සෑරදු පින් දෙලෙන් රෝග දුරු වෙයි උපදින සසරෙදි මතු. පින් දෙලෙන් රෝග දුරු වෙයි උපදින සසරෙදි මතු. සම්බුද්ධරාජ උතුම් කේශ ධාතු බැතින්ගෙන බක්කුල තෙරිඳුන් පෙරටුව දස රහත් සපිරිවර. හිස නමා වැඳිය යුතු මේ හැම ධාතු නිදන් කර සනසෙමු ඉදිවන බක්කුල සෑයට හිත් පේකර. සැනසෙමු ඉදිවන බක්කුල සෑයට හිත් පේකර. ලෝ සතුන් හැම දුකින් මුදන්න මෙත් මග පෑදූ
අමාමෑණි ගෞතම හිමි වඳිනෙමි සාදු. පෙර පින් බලයෙන් හැමරෝදුක් දහමින් පැරදුම් බක්කුල මහ සමිඳුන් සිහි කර නමදිමි සාදු. අපි අද ආවා ඔන්න බක්කුල මාසය බලන්න. ලංකාවේ එකම තැන තමයි මෙතන නෙමෙයි ප්‍රාණිය. ඒගොල්ලෝ එනවනම් අපි නම් ආවේ මේ පිටින් ඉඳලා අපේ ගමේ ළඟම පාරේ ආවේ අපි. මේ මතුගාවට ඇවිල්ලා මතුගොඩේ මතුගමින් නාගොඩට ඇවිල්ලා නාගොඩට ඇවිල්ලා දකුණට දාලා තිබුණහන්දියෙන් නාර්තුපානට දැම්මා. බෝනාදීන් නාට්‍යපාන අරහා තමයි අපි ආවේ. ඕගොල්ලෝ කොළඹ ඉඳන් එනවනම් දොඩංගොඩින් එක්සිට් වෙලා හයිවේ එනවනම් දොඩංගොඩින් එක්සිට් වෙලා නාගොඩ හන්දියට ගිහින් නාගොඩ හන්දියට ගිහින් ඕගොල්ලෝ මේ හයිවේ නැතු වෙනවනම් ඕනෝට ඇවිල්ලා තමයි එන්න තියෙන්නේ. අපි මාර්ගය දාලා තියෙන්නේ අපිට පිටි ඉඳන් එන්න පුළුවන් දේශීය මාර්ගය තමයි අපි දාලා තියෙන්නේ ඕගොල්ලන්ට. එහෙනම් අපි සමු ගන්නවා. හමු වෙමු තවත් වීඩියෝ එකකින්.